MSG නැතුව fried rice හදුවොත් චීන්නු අපිට hina වේවි. MSG ෆුයෝ. fried rice කියනකොට නමේම තේරුම තියෙනවා මේක fry කරපු rice එකක්. තැම්බිච්ච බෙරි වෙච්ච එළවලු බතක් නෙමෙයි මේක fried rice එකක්. අඩවල වලින් දාලා දෙන පුංචි chicken කෑල්ල වගේ නෙමෙයි. portion දෙකට full roast chicken එකක්ම අපි දානවා. පත් වලට අඩිය තියෙනවා chicken නෝදේ. Hi guys, ඔන්න අද මම හදන්නේ සුපිරිම ශ්‍රී ලංකන් roast chicken fried rice එකක්. මුලින්ම අපි wok එක හොඳට රත් කරගන්න ඕනේ. මම දැන් මේකට පොල් තෙල් ටිකක් දාගන්නවා. මුලින්ම කියන්න ඕන fried rice කියන dish එක මුළු ලෝකෙම අද ප්‍රසිද්ධ වෙලා තිබුණාට එක එක රටවල එක එක විදිහට හදනවා. හැබැයි මේකේ උපන් රට තමයි චීනය. fried rice කියන dish එක authentic විදිහට හදනකොට use කරන්නේ eggs, leftover rice, green onion, හරි leek හරි MSG, soy sauce එච්චරයි. දැන් නම් කට්ටිය දානවා ගොඩාක් vegetable ಜಾති. සාමාන්‍යයෙන් ගත්තොත් එම beans, carrot, cabbage, leek, corn, baby corn, ඊට පස්සේ හතු වර්ග, එක එක කොළ ಜಾති, herbs වර්ග, basil වගේ කොළ, green onion. ඊට පස්සේ මේගොල්ලෝ use කරනවා seafood වර්ග. නැත්තම් chicken එහෙමත් නැත්නම් ham. අපි නම් මේක හදන්නේ ශ්‍රී ලංකන් විදියට roast chicken වලින් විතරයි. මුලින්ම මම දාගන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු නෙවෙයි chop කරගත්ත ලුණු. දැන් මම දාගන්නවා chop කරගත්ත ඉඟුරු සුදු ලුණු. මේකේ පොඩි secret එකක් තියෙනවා. මම සුදු ලුණු අරගෙන තියන්නේ ඒක පොත්ත පිටින්මයි chop කරගෙන. ඒකෙන් අමුතුම taste එකක් එනවා. ඉඟුරුයි සුදු ලුණුයි මම මුලින්ම රත් වෙච්ච තෙලට දැම්මා නම් මේක කර වෙනවා. ඒකින්ද තමයි මම ලුණු දාලා ඊට පස්සේ අනිත් දෙක කලවම් කරගත්තේ. දැන් මම මේකට eggs 4ක් දාලා eggs ටික scramble කරගන්නවා. eggs ටික scramble වුණා. දැන් මම vegetable ටික දාගන්නවා. කපාගත්ත carrot, ගෝවා. මම අද දවසේ මෙව්වා ගෝවා කොළ හොයාගන්න. ගෝවා කොළ තමයි perfectly හරියන්නේ fried rice වලටයි කොත්තු වලටයි. නැති හින්දා ගෝවා දාගන්න. leek වල සුදු පාට කොටස. කොළ පාට ටික මම අන්තිමට තමයි දාගන්නේ. අපි vegetables cook කරගන්න ඕන 160ක් 70ක් අතරේ විතරයි finally වෙනකොට. මේ තියෙන්නේ leftover rice. ඊයේ රෑ උයලා ඉතුරු වෙච්ච ටික මම fridge එකේ දාගත්තා. ඒ ටික දැන් අපි දාගමු. දැන් මම මේකට salt and pepper වලින් මේක season කරගන්නවා. මේකට ඔයාලට ඕන නම් white pepper උනත් ගන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ආස black pepper වලට. හැමදාම කියන වගේ මේක secret ingredient එකක්. බැදපු තුනපා MSG ඇත්තම කියනවා නම් fried rice කියන්නේ fried rice එකක් නෙවෙයි MSG නැතුව. ඔයාලට ඕන නම් use කරන්න පුළුවන්. මම නම් use කරනවා. sugar, light soy sauce මේක දාගන්න ඕන wok එකේ වටේට. මම මෙතනදී කලින් roast කරගත්ත full chicken එකක් අරගෙන තිනවා. අපි මේකත් පොඩි කෑලි වලට කඩාගෙන දාගමු. ඔයාලට ඕන නම් මේක steam කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් boil කරලා පොඩි කෑලි වලට තීරු කරලත් ගන්න පුළුවන්. අඩවල වලින් දාලා දෙන පුංචි chicken කෑල්ල වගේ නෙමෙයි. portion දෙකට full roast chicken එකක්ම අපි දානවා. පත් වලට අඩිය තියෙනවා chicken නෝදේ. ආසම නයි කොච්චි. finally මම දාගන්නවා කපාගත්ත leek. දැන් නම් මුළු ලෝකෙම fried rice ප්‍රසිද්ධයි. අපි ගත්තොත් එහෙම ඉන්දියා, ඉන්දුනීසියා, තායිලන්ඩ්, මැලේසියා, ජැපනීස්, චයිනීස් හැම ක්‍රුසින් එකකටම මේක ඇඩ් වෙලා තිනවා ඒගොල්ලොන්ගේ රටේ සංස්කෘතික කෑමත් එක්ක. ඉන්දියාව වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ වැඩියෙන්ම යූස් කරනවා bell peppers, එතකොට කොළ ಜಾති, හතු ಜಾති, baby corn මාර විදිහට ඒගොල්ලෝ යූස් කරනවා. ඔන්න දැන් අපි අපේ ශ්‍රී ලංකන් roast chicken fried rice එක හදලා ඉවරයි. මේක දැක්කත් ඇති බඩ පිරෙන්න. ඔයාලට ඕන නම් අන්තිමට මේකට sesame oil ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මෙතෙන්දී ඇඩ් කරගත්තේ නැහැ. ඒ වුණාට ඇඩ් කරගත්තා නම් තවත් රසයි. බයි කාලා බලනවා කොහොමද ටේස්ට් එක කියලා. නයි කොච්චිත් එක මාර රල් එකක් තියෙන්නේ. කන හැම කටකදීම chicken හැපෙනවා. perfect. කියන්න දෙයක් නැහැ.